වගේ කුල්ලයාර පිළිමයක මේ විදිහට පහළ තියෙන වයසක අම්මා කෙනෙක් කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා විශ්වාස කරනවා. මම ආවේ පළතුරු ටිකක් ගන්න ආවේ. බයක් එකක් නැතුව මට කන්න හිතුණා. නමුත් මම මුලින් ගත්තේ නැහැ. මේ කෙහෙල්ගනේ මේ ටික අමුයි මේ ඇවරියේ මේ ටික ඉදිලා. සාමාන්‍ය බෙහෙත් ගැහුවා නම් සම්පූර්ණ ඇවරියම ඉදෙනවා. දැන් මේකත් එහෙමයි. ඒක නම් මචුරු ඉස්සරෙක් කියන මට මම වසවිස ගහන්නේ නැහැ. මේ කණෙන් ඉදෙනකොට යන්තම් පාට වෙනකොට තමයි මම මේ ඇවරිය කපන්නේ. එතකොට මේ හරිය අමුවටත් මේ ටික ඉදිලා තියෙන්න හේතුව ඇවිල්ලා මේ වසවිස ගහන්න නැතුව ස්වභාවයෙන් ඉදෙන කෙසෙක්. ඒකයි කියන්න පුළුවන්. දැන් මේව වුණත් අවලස්සන වුණාට මේ ඇතුළ ඇත්තටම රසයි. ඒ කියන්නේ ස්වභාවයෙන් ඉදෙන දේවල් නිසා. ඔව් අම්මා එම කීවුරු සතාම මේ කෙසේ කී ගෑවේ. දැන් දන්නවා ඇති කොහොමද රසෙන් කියන්න පුළුවන් නේද? තව එකක් අද 2026 4 මාසේ පළවෙනිදා උතුම් පොය දිනයක්. මේ වගේ සිල් ගන්නවම කෙනෙක් කිව්වෙන් කවදාකවත් මේ වගේ දෙයක් කියන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියලා විශ්වාස කරගෙන නිසා තමයි කෙසෙල් ගියේ කෑවේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා හැම පළතුරු වෙළඳෙකුටම මේ වගේ වසවිස වලින් තොර පළතුරු අපේ පාරිභෝගිකින්ට ලබා දෙන්න කියලා, මිනිසුන්ගේ ජීවිත ගැන හිතන්න කියලා ඉල්ලීමින් ඔබ සිදු දෙනාගෙන සමු ගන්නවා. සුබ දවසක්.